Hello friends, welcome back to our YouTube channel. ඕගොල්ලෝ එකතු වෙන්නේ අපේ second vlog එකත් එක්ක. ඉතින් ආදරෙන් මතක් කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති අලුත් කෙනෙක් නම් අපේ subscribe කරලා එකතු වෙන්න කියලා. අපි මේ යන්නේ දකුණේ තියෙන හරි ලස්සන පාෂාණ උද්‍යානයක් වගේ තැනක් හොයාගෙන. ඉතින් ඒ තමයි බලපිටියේ ඔරුවැල්ල කියන සුන්දර වෙරළ තීරය. ඉතින් බලපිටියේ විජයාරාමය පන්සල පාරේ දිගටම ගියාම මේ ලස්සන තැන හම්බ වෙනවා. මෙතන පාකින් ඒරියා එකකුත් තියෙන නිසා ඕගොල්ලෝ එන වාහන පාක් කරන බය නැතුව යන්නත් පුළුවන්. ඉතින් වාහන නතර කරලා ওই පටු පාර දිගේ තමයි තෙන්ට යන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ පේනවා වගේ හරිම නිදහස් නිස්කලංක පරිසරයක් තමයි එතන තියෙන්නේ. ඉතින් කවුරුත් හොයන ස්වභාවික නිර්මාණය වෙච්ච විවෘත ගල් ගුහාව තියෙන්නේ මෙතන තමයි. සබහාදහමේ හරි අපූර්ව නිර්මාණයක් වෙච්ච මේ විවෘත ගල් ගුහාව මේ පේනවට වඩා අඩි 10ක් විතර උසයි. ඉතින් මේ ලස්සන ඔරුවැල්ල වෙරළ තීරේ තවත් කොටසක් තමයි මේ. ස්වභාවිකව මේ වගේ පාෂාණ පිරිච්ච ලස්සන වෙරළ තීර හරි අඩුයි ලංකාවේ. ඉතින් ඒ තැන් වලින් එකක් තමයි මේ ඔරුවැල්ල කියලා කියන්නේ. ඉතින් පොය දවසට වීකෙන්ඩ් එකට මෙතන සෙනඟ පෙරෙන නිසා සති දවසක ඇවිල්ලා ඕගොල්ලොත් මේ පරිසරයේ විඳලා ජීවිතේට අලුත් මතක ටිකක් එකතු කරගන්න. ඉතින් අපි හවස 5ට විතර තමයි ගියේ. ඒ වෙද්දිත් කපල්ස් 5-6ක්ම ඇවිල්ලා හිටියා ෆ්‍රෙන්ඩ්ස් මෙතන ෂූට් කරන්න. ඒ තරම් මෙතන සන්සෙට් එක මාරම ලස්සනයි. ඔය පේනවනේ ඉතින්. ඉතින් මේ සුන්දර ඔරුවැල්ලට ඇවිල්ලා ඕගොල්ලෝ ලස්සන මතක ටිකක් එකතු කරගන්නවා වගේම ඔයාලා අරගෙන එන පොලිතින් වගේ දේවල් ගෙදර අරන් යන්න ඉලත් මතක් කරනවා. මෙතන සමහර වෙලාවට මුහුදු වතුරෙන් වැහලා තියෙනවා. තවත් වෙලාවකට වැලි වලින් වැහිලා තියෙනවා. ඉතින් අපි එදා ගියේ ටිකක් වතුර වැඩි දවසක. ඔරුවැල්ලේ ලස්සනත් බලලා බ්ලූබෙරි එකකුත් පීලා අපි එන්න පිටත් වුණා. අපි ගෙදර එනකොට ලස්සන පෙරහැරකුත් හම්බුණා. බලන්නකෝ. ඉතින් මේ vlog එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.